හරි වර්ණෝදෙන් සමගින් තමයි ඔබ එකතු වෙලා ඉන්නේ මේ දුමිදු මම හිතුවා මේ වෙලාවේ වගේ පොඩි ප්‍රශ්නයක් අහන්න. බය හිතනවා මට පොඩ්ඩක් අත දෙන්න. පුළුවන්. හරි. ඔදන්න හැමදාටම නෙමෙයි නේද? නෑ හැමදාටම නෙමෙයි. ඔදන්න මේ දැන් අපි මෙහෙම අත තිබ්බාම අපේ හෘද ස්පන්දනය දැනෙනවා. ඔව්. නාඩි බලනවා කියලා කියන්නේ අපි බලලා කියනවනේ චුට්ටක් ඔයාගේ නාඩි වැටෙනවා හොඳයි කියලා. හැබැයි ඔයා දන්නවද දුමිදු මේ නාඩි බලන එක අපි හිතන තරම් ලේසිත් නැහැ. අපි හිතනවා වගේත් නෙමෙයි මේ නාඩි කියන්නේ හරි විශේෂ දෙයක්. අද අපි සූදානම් වෙලා තියෙනවා මේ නාඩි වාක්‍ය හරියට කොහොමද කියවන්නේ මේ නාඩි වලින් අපේ ඇඟේ තියෙන සියලුම රෝග දැනගන්න පුළුවන්. තව බොහෝ දේවල් තියෙනවා දැනගන්න. හරියටම ඔබට ඒ ගැන කියන්න අද අපි සූදානම් වෙලා ඉන්නවා. හොඳයි. අපි ඒ ගැන කියන්නට විශේෂ කෙනෙකුට අද දවසේ වර්ණෝදය අපි මෙදිරියට ආරාධනා කර සිටියා. අයව හඳුන්වා දෙන්න මුලින්ම රාජකීය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චර්ම රෝග විශේෂඥ ඒ වගේම මනෝචිකිත්සක ආයුර්වේද වෛද්‍ය සමාධි ශශිකලා මහත්මිය අපත් සමගින් සිටිනවා. අයවන ඔබ. ඉතාමත් ආදරෙන් ඔබ පිළිගන්නවා වර්ණෝදයට. අපි බොහෝ කාරණා තියෙනවා කතා කරන්නට මේ නාඩි පිළිබඳව මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේවා හඳුනගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. අපි හැමෝටම මම කැමති ඉස්සෙල්ලාම දැනගන්න මේ අපි හැමෝටම එහෙම නාඩි බලන්න පුළුවන්ද? ඔව් ඇත්තටම මම මේක මාතෘකාවක් විදිහට යොමු කරන්න ඕනේ කියලා කතා කරේ හසේ මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි ලෙඩක් හැදිලා හොස්පිටල් එකට ගියාම ගොඩක් රිපෝට්ස් ගන්නවා. රිපෝට්ස් අරගෙන ඉවරලා සමහර වෙලාවට රෝගියා රෝගේ එලෙසම තියෙද්දි ගෙදර යවනවා ඔයාට ලෙඩක් නැහැ කියලා. ඇත්තටම රිපෝට් එකෙන් සමහර ලෙඩ පෙන්වන්නේ නැහැ. අනිත් කාරණාව තමයි ගොඩක් වෙලාවට අපි මේ මෑත කාලයේදී තමයි මේ රිපෝට්ස් ගොඩක් බලලා ඉවරලා ලෙඩ හොයාගන්න පටන් ගත්තේ. ඊට කලින් ඇත්තටම ඈත අතීතයේ පටන්ම අවුරුදු 5000කටත් එහා ගියපු ඉතිහාසයක් තමයි මේ නාඩි රීඩින් එකට තියෙන්නේ. නාඩි රීඩින් එකක් කියලා කියන්නේ අපේ පල්ස් එක එහෙම නැත්නම් අපේ ජීව සාක්ෂිනී නාඩිය කියලා අපි ඒකට කියනවා. ඒකට අත තියලා අපිට ගැනලා බලලා අපේ ශරීරයේ තියෙන ඕනෑම ලෙඩක් ගැන අපිට හඳුනගන්න හැකියාව තියෙනවා. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේක හැමෝටම බලන්න පුළුවන්ද කියලා. ඇත්තටම අත්‍යවශ්‍ය තමන්ට තියෙනවා නම් ඒක පිළිබඳ ආසාවක් කැල්මක් ඉගෙන ගන්න ඕන කෙනෙකුට පුළුවන්. මොකද දැන් මම සමහර ලාවට නාඩි බලලා ඉවර වෙලා දැන් හසින්ටත් ගොඩක් වෙලාවට එක්ස්පීරියන්ස් තියෙනවා මගෙත් එක්ක ඒ ගැන මුළු ඇඟේම තියෙන ලෙඩ ටික කිව්වහම ඒගොල්ලෝ පුදුම වෙලා මගෙන් අනිත් පැත්තට අහනවා ඔයාට මොනවා හරි බලවේගයක් තියෙනවද එහෙම නැත්නම් වෙන මොකක් හරි මේක සම්බන්ධව විශේෂ විශ්ව ශක්තියක් තියෙනවද මේ වගේ විශේෂ ප්‍රශ්න අහනවා. ඇත්තට මේක එහෙම දෙයක් නෙමෙයි. මේක මානව වර්ගය තුල තමන්ගේ බ්‍රේන් එකේ තියෙන ශක්තියින් තියෙනවා හැකියාවන් තියෙනවා සංසාරි පුරා පුහුණු කරපු දේවල් තියෙනවා මේ හැමදේම එකතු කරලා අපිට ඉගෙන ගන්න පුළුවන් තවත් එක විෂයක්. එතකොට මේකෙදී ඇත්තටම අපිට ආයුර්වේද වෛද්‍යවරියක් වෙනකොට අපිට ඉගෙන ගන්න තියෙනවා එක නාඩි ක්‍රමයක්. ඒ තමයි ඒකට කියනවා අපි අර වාපිත්සෙම් කියලා ඔයගොල්ලෝ හැම වෙලාවෙම අහන දේ. ඒ කියන්නේ වාතයට පිතට සහ සෙම කියන අංශ තුනට අදාළ නාඩි තුනේ ලක්ෂණ ඉගෙන ගත්තට පස්සේ අපිට බේසික් ලෙඩ ටික අපිට කියා ගන්න පුළුවන්. ඊට අමතරව මම මේ කතා කරන නාඩි රීඩින් එක තියෙන්නේ අපේ හෙළවෙදකමේ. ඒ කියන්නේ අපි අවුරුදු 5000කටත් එහා හෙළවෙදකමට පුලතිසි ඍෂිවරයාගේ කාලේ ඉඳලා පැවතෙන විශේෂ හැකියාවන් තියෙන වෛද්‍යවරු ගැන කතා කරන ඉතිහාසයක් තියෙන රටක්. එතකොට අපේ නාඩි වෙදකමේ මේ වාපිත්සෙම් විතරක් නෙමෙයි නාඩි 8400ක් ගැන කතා කරනවා. ඒතර මේ 8400ක් නාඩිම මට ඇත්තටම කියන්න බෑ. ඒකට හේතුව තමයි ගොඩාක් ලෙඩ රෝග දැන් මේ වෙනකොට නැහැ. එතකොට අනිත් එක තමයි මේකෙදි වෙන දේ අපි එදිනෙදා පුහුණු වීම කරන්න ඕනේ. එතකොට පුහුණු වීම කරනකොට අපිට මුණ ගැහෙන රෝගීන්ගේ රෝග ගැන තමයි අපි දන්නේ. එතකොට මට ඇත්තටම ඔය 8400ක් නාඩි වලින් 250ක් 300ක අතර වගේ ප්‍රමාණයක් තමයි මට පුහුණුව ලැබලා තියෙන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් ඒක තව ටිකක් ඔයගොල්ලන්ට තේරුම් ගන්න. දැන් කොරෝනා කියලා ලෙඩක් තිබෙන්නේ නැණි මීට කලින්. ඒකට මගේ ළඟට එන පළවෙනි රෝගියාගේ මම නාඩි අල්ලලා බලනකොට එයාට විශේෂ වෛරස් එකක් තියෙනවා කියලා මම අඳුන ගන්නවා. එතකොට ඒ පල්ස් එක නම්බර් එකක් විදිහට ගණනලා අඳුරගත්තට පස්සේ මම දෙවෙනි රෝගියා එනකොට තමයි දැනගන්නේ මේ ඉන්නේ කොරෝනා රෝගියෙක් කියලා. ඒ වගේ රෝගීන් හමු වෙන තමයි මේ පුහුණු වීම ලැබෙන්නේ. අනිත් එක තමයි කෙනෙකුට මේක විෂයක් විදිහට ඉගෙන ගන්නවා නම් ඇත්තටම මේකට විශේෂ සංයමයක් කියන එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරි සෙන්ස් එකක් තියෙන්න ඕනේ. හරි සියුම් දෙයක් ඇත්තටම. සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ හෘද ස්පන්දනය අපි කියන එකේ පල්ස් එක කියලා පල්ස් එක විනාඩියක් ඇතුළත 70ක් 72ක් වගේ ඇවරේජ් අගයක් තියෙනවා. එතකොට මේකෙදි මේ හෘදයට යන නාඩිය විතරක් නෙමෙයි.
නාඩි ගණනාවක් අපි කතා කරනවා. ඒ තමයි අපිට ගොඩක් වෙලාවට මේකෙදි ලෙඩ හැදෙන මාර්ග ගොඩක් තියෙනවානේ. ඒකයි මම කිව්වේ සමහර රෝග රිපෝට්ස් වලට අහු වෙන්නේ නැහැ කියලා. එතකොට ඒකට හේතුව තමයි දැන් ඔය ඇලෝපතික් මෙඩිසින් වල ඇරුණකොට ඇලෝපතික් මෙඩිසින් කියලා කියන්නේ වෙස්ටර්න් මෙඩිසින් ඇරුණකොට ලෝකයේ තියෙනවා ඕල්ටර්නේටිව් මෙඩිසින් මහා ගොඩක්. එක එක රටවල් වලට ආවේනික වෙච්ච. දැන් අපේ හෙළවෙදකම කියනවා. ඊට පස්සේ අපි හිතමු තව රටක චයිනීස් මෙඩිසින් පාවිච්චි කරනවා. එතකොට ඇෆ්‍රිකන්ස්ලා පාවිච්චි කරන විදිහ තව එකක් හයිඩ්‍රොതെරපි කියලා වතුරෙන් විතරක් බෙහෙත් කරන තැන් තියෙනවා. ඊට පස්සේ සමහර කට්ටිය හීලින් මෙතඩ්ස් වලින් ලෙඩ සනීප කරනවා. මේ හැමෝම කරන්නේ සුවපත් කිරීම මිනිසුන්ව. එතකොට මේකෙදි මොනවාම හරි ඩයග්නොසිස් ක්‍රමයක් තියෙන්න ඕනේනේ. එතකොට ඒකෙදි මේ මෙතඩ් එක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකෙදි අර නාඩි ගැන කතා කරනකොට අර මං කිව්වා වගේ ඇලෝපතික් මෙඩිසින් වලදී හොයාගන්න බැරි රිපෝට් එකකට ඒ මැෂින් එකේ තියෙන ভাইබ්‍රේෂන් එකට ඊක්වල් වෙන්නේ නැති රෝගවලට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් එක රෝගයක් තමයි අපිට කියන්න පුළුවන් සමහර වෙලාවට දැන් අෂ්ටාංග ආයුර්වේදයේ පවා මේ ගැන කතා කරන විශේෂ චැප්ටර් එකක් අයින් කරලා තියෙනවා ඒකට. ඒ තමයි භූත රෝග. සමහර මිනිස්සුන්ට යම්කිසි නොපෙනෙන බලවේග නිසා රෝග ඇති වෙනවා. එතකොට ඒක අහුවෙන්නේ නැහැ මැෂින් එකකට. එතකොට වෛද්‍යතුමනි පුංචි පාදයක් කිරීමක් කරනයි. ඔතනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මානසික ව්‍යාධියක්ද කියලා. ඔව් මේක මානසික ව්‍යාධියක් පිළිබඳව දෙයක් කතා. අධිමානසික විද්‍යාවේදී කතා කරන්නේ භූත රෝග මානසික රෝගවලට. හැබැයි මානසික ප්‍රතිකාර කරලා ওই රෝග සනීප වෙලා තියෙනවද මේ වෙනකොට? එතකොට එතන තර්කයක් තියෙනවනේ. සමහර රෝග තියෙනවා ඇත්තටම සමහර විෂාදීන් වර්ග තියෙනවා මානසික රෝග තමයි. හැබැයි මානසික රෝග මම ආපහු එතෙන්ට ගෙනල්ලා ඒක සම්බන්ධ කරලා ඔයගලන්ට කියනවා මානසික රෝගයක් ඇති වෙනවා කියලා කියන්නේ මිනිස්යාගේ ශරීරයේ සෙල්ස් වල තියෙන මනුෂ්‍ය කියන ෆ්‍රීකවන්සි එක නැති වෙලා ගිහිල්ලා. එහෙනම් භූත රෝග කියලා කියන්නේ මොකද්ද? ඒ යම්කිසි ෆ්‍රීකවන්සි එකක ඉන්න ජීවීන් කොට්ටාශය. එතකොට අපේ ෆ්‍රීකවන්සි එක අපි අඩු කරගන්නවා හරි වැඩි කරගන්නවා හරි කියන්නේ අපි දන්නවා සමහර ආගම්වල මේක පිළිගන්නවා. සමහර ආගම්වල භූත රෝග පිළිගන්නේ නැහැ. ආගමක් විදිහට ගත්තොත්. එතකොට අපි දන්නවා අතවෙනුවත් ජීවීන් මෙහෙම ඉන්නවා අපිට පේන්නේ නැහැ කියලා. සමහර අන්වීක්ෂවලට එහෙම නැත්නම් සමහර කණ්ණාඩි වලට ඒවට බලන්න පුළුවන්. එතකොට මේ ජීවීන්ට ඊක්වල් ෆ්‍රීකවන්සි එකකට අපි ආතතිය වැඩි නිසා හරි එහෙම නැත්නම් මොනවා හරි වෙන දෙයකට ප්‍රශ්නයක් ඇති වෙලා හරි අපේ ෆ්‍රීකවන්සි එක බස්ස ගත්තොත් එහෙම හරියට අංග ගත්තොත් හරි අන්න ඊක්වල් වෙලා ඒ කෙනාට අපේ ශරීරයට ඇතුල් වෙන්න අපි දොරටු ඇරලා දෙන්න පුළුවන්. එතකොට ඔන්න රෝග මාර්ගයක් තවත්. අර සාමාන්‍ය පුද්ගලයා නෙමෙයි. ඒ පුද්ගලයාට අපි හදලා දීලා දොර ඇරලා දීලා ඌට කියනවා අපි ජිද්‍ර කියලා. ජිද්‍ර කියන්නේ අපේ ශරීරයේ තියෙන ඕරා එකේ ඩැමේජ් එකක් වුණොත් හිදසක් වුණොත් තව කෙනෙකුට ඒ ජිද්‍ර වලින් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් කියන එක. එතකොට ඒ කෙනා රෝගයක් ඇති කරනවා. කොහෙන්ද අපි ඕක චෙක් කරගන්නේ ඩයග්නොස් කරගන්නේ? එතකොට ඕකට හොඳ ක්‍රමයක් තමයි අපිට නාඩි පරීක්ෂාව කරගන්න. ඒතකොට නාඩි පරීක්ෂාවේදී විශේෂ දේ තමයි මිනිස්සෙකුගේ තියෙන උෂ්ණත්වයට, එතකොට මිනිස්සෙක්ගේ තියෙන පල්ස් රේට් එකට, එහෙම නැත්නම් ඒ මනුස්ස ස්වභාවයේදී ඇතිවෙන තත්ත්වවලට එහා ගියපු අඩු හෝ වැඩි නාඩි කවුන්ට් වෙනවා අපි නාඩි බලනකොට. ඒකෙන් තමයි මේ වෙනස හඳුනගන්නේ.